Hi guys, welcome to Lucky Cat Cute and Kawaii. ඔන්න අදත් අපි ආවා අලුත්ම වීඩියෝ එකක් අරගෙන. ඉතින් මේ අපේ කස්ටමර් දුලක්ෂිගේ ඕඩර් එක අපි බලමු එයාට හම්බෙන ලකි අයිටම්ස් මොනවද කියලා. මුලින්ම කස්ටමර් දුලක්ෂි අපෙන් පින්ක් කලර් බෝල්ස් 6ක් ඕඩර් එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ සීයේ බෝල්ස් 6ක්. පළවෙනි එකට යට හම්බ වෙනවා 2 round sticker cards දෙකක්. ඉතින් මෙන්න මේ විදියට පින්ක් කලර් එකට මැච් වෙන විදියට ෆේවරිට් කලර් එක කිව්වේ පින්ක් එක. ඉතින් මම පුළුවන් උපරිම පින්ක් කලර් එක මැච් වෙන විදියට අයිටම්ස් ටික සිලෙක්ට් කරා. දෙකට හම්බ වෙනවා 2 kawaii transparent stickers දෙකක්. ඉතින් ඒකත් මම පින්ක් එකෙන් ඇඩ් කරා. පින්ක් දෙකක්ම හරියන්නේ නැති නිසා මම එකක් පින්ක් එකකින් අනිත් එක රෙඩ් කලර් එකකින් මෙන්න මේ විදියට ඇඩ් කරා. අපි දැන් බලමු තර්ඩ් බෝල් එකේ මොනවද හම්බ වෙන්නේ කියලා. මේකේදී අපිට හම්බ වෙනවා කලර් තීම් ස්ටිකර් එකක්. ඉතින් කලින් වගේම මම පින්ක් කලර් එකෙන් තමයි මේකත් සිලෙක්ට් කරේ. මෙන්න මේ වගේ ලස්සන කියුට් ස්ටිකර් එකක් ඒ බෝල් එකෙන් හම්බ වෙනවා. දැන් අපි බලමු අපේ ෆෝර්ත් බෝල් එක 2 cute handbook stickers. මේ වගේ මේක න holographic effect එකක් තියෙනවා. හරිම ලස්සනයි. ඒ වගේම already cut කරලා තියෙන්නේ. ඒක ඇත්තටම හරිම ලස්සන stickers දෙකක්. ඉතින් ඒකෙන් pink එකට match වෙන විදිහට ඒකත් add කරා. ඊට පස්සේ හම්බ වෙනවා botanical washi tape එකක්. මේකත් ඇත්තටම හරිම ලස්සනයි. මේක ගොඩක් quality washi tape එකක්. ඒක botanical theme එකෙන් තමයි යන්නේ. ඔන්න මේ අන්තිම බෝල් එකෙන් nail sticker එකයි pet diary sticker එකයි. nail sticker එකත් මම completely pink color එකක් තමයි add කරේ. ඒ වගේම pet diary sticker එක කොහොමද pink. ඒ නිසා ඒකත් මේ විදියට ඇඩ් කරා. දැන් අපි යමු දෙවනි බෝල් එක. ඒ කියන්නේ බ්ලූ කලර් එකකින් එකක් තිබ්බා. ඒකෙදි හම්බ වෙනවා color theme 15 stickers. මේකේ පින්ක් කලර් එකෙන් තමයි මම ඇඩ් කරේ. ඒ වගේම මේකේ ටිකක් මීඩියම් සයිස් ස්ටිකර් එකක් තමයි මේක. ඒකෙන් 15ක් මේ පැක් එකේ තියෙනවා. දැන් අපි බලමු අන්තිම ඕඩර් එක. ඒ කියන්නේ green color balls දෙකක්. මේකෙදි මුලින්ම හම්බ වෙනවා planner book එකක්. මම හිතන්නේ මේ අපේ first customer planner book එකක් හම්බ වෙන. මීට කලින් කිසිම customer කෙනෙක්ට planner book එකක් නම් හම්බ වෙලා තිබ්බේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මේකේ designs ඇතුලේ ගොඩක් තියෙනවා. ඒ වගේම අන්තිම බෝල් එකේදී අපේ customer දුලක්ෂිට Kuromi notebook එකක් හම්බ වෙනවා. ඉතින් පින්ක් කලර් එකෙන් මෙන්න මේ විදියට ලස්සන Kuromi My Melody සෙට් එකම ඉන්න බුක් එකක් තමයි මම සිලෙක්ට් කරේ. ඉතින් මෙන්න මේ විදියට තමයි අපේ කස්ටමර් දුලක්ෂිගේ ඕඩර් එක කම්ප්ලීට් වෙන්නේ. ඉතින් ඔයාලා කලින් දකින්න ඇති අපේ කස්ටමර් දුලක්ෂිගේ ඕඩර් එක තමයි පින්ක් කලර් බෝල්ස් 6ක්. මං හිතන්නේ ඒත් මේ අපේ ෆස්ට් කස්ටමර් එක බෝල් එකකින් එච්චර ක්වොන්ටිටි එකක් ඕඩර් කරපු. ඉතින් පින්ක් කලර් බෝල්ස් 6යි. ඒ වගේම බ්ලූ කලර් බෝල් එකයි ග්‍රීන් කලර් බෝල්ස් දෙකයි තමයි ඕඩර් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ කස්ටමර්ගේ ලස්සන ලකි පැක් එක අපි පැක් කරන්නේ. ඒ වගේම තමයි මෙයාගේ ඕඩර් එක 1000ට වඩා වැඩි. ඒ නිසා අනිවාර්යෙන්ම අපි අපේ ලකි කැට් ෂොප් එකකින් අපි ගානේ ෆ්‍රී ගිෆ්ට් එකක් දෙනවා. ගිෆ්ට් ගැන කිව්වොත් මම එතනට සමහර ගිෆ්ට් පැක් මං හදලා තියෙනවා. ජර්නල් අයිටම්ස් දාලා සමහර ඒවා හදලා තියෙනවා. ජුවලරීස් දාලා
ඒ කියන්නේ ඉයරින්ග්ස්, නෙක්ලස් දාලා හදලා තියෙනවා. සමහරක් ඒවා වෂී ටේප් දාලා හදලා තියෙනවා. ඒ වගේ එක එක විදියට මම ගිෆ්ට් පැක් හදලා තියෙනවා. ඉතින් එතනින් මම ඔක්කොම මික්ස් කරලා තමයි තියෙන්නේ. දැන් මටම හොයාගන්න බැහැ මොකද්ද තියෙන්නේ කියලා. ඒ වගේ මම ඒක ඕල්රෙඩි සීල් කරලා තියෙන්නේ. ඉතින් මේ විදියට මම ඒ වෙලාවේ රැන්ඩම්ලි සිලෙක්ට් කරලා ගිෆ්ට් එක ඇඩ් කරනවා. ඉතින් මේ විදිහට තමයි අපේ කස්ටමර් දුලක්ෂිගේ ඕඩර් එක අපි පැක් කරේ. Thank you so much කස්ටමර් දුලක්ෂි අපේ ඕඩර් එකක් ප්ලේස් කරාට. Bye.